ඔක්කොමලා ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපේ නිවාඩු දවස. ඔන්න ඔය කෝලම් ඇත්තේ තමයි අපි අපේ දවසම ගෙවන්නේ. අපි අපේ නිවාඩු දවසට පුරුද්දක් විදියට කරන් යන දෙයක් තමයි උදේට එළකිරි එකක් බොන එක. ඉතින් අපි උදේම පිටත් වුණා එළකිරි එකක් අරන් එන්න. ඇත්තටම මම නම් එච්චර ආස නැහැ එළකිරි බොන්න. අයියා නම් ගොඩාක් ආසයි එළකිරි බොන්න. ඒ නිසා අපි පුරුද්දක් විදියට හැමදාම එළකිරි එකක් ගේන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔය අතරමඟදී මාළු මාමගෙන් අපි මාළුත් ගත්තා. ඇත්තටම මේ මාළු මාමා අල්ලගන්න ගණන් ලේසි වැඩක් නෙමෙයි. කොහොම හරි අපිත් ගත්ත මාළු. ඉතින් අපි මාළුත් අරගෙන අපි කල්පනා කරා ටවුන් එක පැත්තේ ගිහින් ආවනම් හොඳයි කියලා. ඇත්තටම ගෙදරට බඩුවකයක් ගන්න උවමනාවකුත් තිබ්බා. ඒ නිසා දඩ පිටි ලෑස්ති වෙලා අපිත් යන්න පිටත් වුණා ටවුන් එකට. බලන්නකෝ ඊ අතරමඟදී අපිට වෙච්ච දේ. පුවට පරිප්පු වලිනුයි ඔය උයන එක නේද? ඒකනේ. අවශ්‍ය අඩු මුකුඩම ඔක්කොමත් අරගෙන අපි පිටත් වුණා ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා පොඩියට බඩගින්නක් ආපු හන්දා අපි හදාගත්ත රාමෙන් එකක්. රාමෙන් එකත් කන ගමන් චූටියට කහියකුත් ගැහුවා. ඔයාලා තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න නම් එපා. ඕම් බලන්නකෝ මෙයාගේ කෝලා. ඉතින් අපේ අත්දැයි කිරි අම්මයි වත්තපල්ලෙහා වගාවක් පටන් අරන් තියෙන හන්දා අපිත් අද නිවාඩු දවස නිසා අපි කියා යාලට උදව් කරන්න. බලමුකෝ මොනවද වගා කරලා තියෙන්නේ කියලා. අපි යනකොටත් එයාලා වැඩ පටන් අරගෙන කලින් දවසේ හිටවපු පැලවලට වතුර දාලා තමා අලුත් පැල ටික හිටවන්න ගත්තේ. ඔයාලා දන්නවද මේ මොනවද හිටවන්නේ කියලා? ඇත්තටම මේ මුගුණු වෙන්න පාත්තියක් තමයි ඔය දාන්නේ. ඔය වැඩ ඇස්සේ මෙයාලගේ කෝලම් බලන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් අද දවසේ නිමාව තමයි මේ විදියට පේන්නේ. තවත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකල් ඔයාලට සුබ දවසක්.